සසර පටන් මේ මොහොත දක්වා මට ගුරුවරුන් වූ වැඩිහිටියන් වූ සියලුම මාගේ ගුරු පරම්පරාවන්ට කන්දස්සාමි අඩවියේ සිට මහ පොළොවේ පොළොව මහා ඒකාන්ත අඩවියේ ඉඳලා වැඩිහත් කට්ටුවේ වැඩිනායක පරම්පරාවේ සිට මේ මොහොත දක්වා පැවතගෙන ඉන්නා වූ යම්තා ගුරු භවතුන් වැඩිහිටියන් ඥාති සේනාවන් වේද ගුරු සේනාවන් වේද ඒ සියලු සේනාවන්ට මාගේ নমස්කාරය වේවා කියලා කතාව පටන් ගන්නවා. කතරගම කන්දස්වාමී දෙවියන්ගෙත් වල්ලි අම්මාගෙත් මහා මංගල්‍ය මේ දවස්වල පැවැත්වෙනවා. ඉතින් මම පුතාලා ඒකට යන්න ඇති. සමහර විට යන්න බැරි වෙන්නේ නැති. පුළුවන් හැම කෙනෙක්ම 30 වෙනිදාට පෙර මෙතනට ගිහිල්ලා මේකට සම්බන්ධ වෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද මම වල්ලි අම්මා මෑණියන්ගේ ගුණ වරුණාවක් කියන්න තමයි ආවේ. ඉතින් අපි හැමතිස්සෙම හිතනවා වල්ලි අම්මා කියන්නේ කවුද කියන එක. එතකොට මම දැකලා තියෙනවා අනන්තවත් මගේ ජීවිතේ ගොඩ කල් මම වැඩිපුරම ඉඳලා තියෙන කතරගම භූමියේ. ඉතින් ওই භූමියේ එක එක වෙස් මාරු කරගෙන මං ඉන්නකොට මම බලන් ඉන්නවා. ඔය මැණික් ගංගා පාලමෙන් එගොඩ වෙලා ඔයාලා මැණික් ගංගාවෙන් නානවත් දකින්නවා, දෙහි කපනවත් දකින්නවා. ඊට පස්සේ පිරුවට දාගෙන කෙලින්ම මහා රන්කොත් මාලිගාවට තමයි ඔයගොල්ලෝ ගමන් කරන්නේ. නමුත් මේ ගමනාන්තය වැරදි කියලා මම ඔයගලන්ට කියන්න කැමතියි. ඇත්තටම මගේ පුතාලා වරන් ගන්නවා නම් ඉස්සෙල්ලාම මැණික් ගංගාවෙන් නාලා දෙහි ගෙඩියක් හොඳට පුච්චලා අරගෙන ඒක හිසේ ඇඟේ ගල්වලා මැණික් ගංගාවෙන් නාලා සුදු පිරුවට දාගෙන ඉස්සෙල්ලාම අපි ගිහිලා වඳින්න ඕනේ. කිහිරි වෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ. කිරි වෙහෙර නෙමෙයි කිහිරි වෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ තමයි ඒකට කියන නම. ඊට පස්සේ එන්න ඕනේ අෂ්ටඵල මහා බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා පහන් දැල්වලා එතන පිරිත් කියලා පින් අනුමෝදන් කළ දේවතාවුන් වහන්සේලාට එතන බුද්ධ වතාවත් බුදුරජාණන් වහන්සේගේ වතාවත් ටික ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඔය කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේ දැන් අර යකඩ කූරු මැද්දේ හිර කරලා තිබ්බට මේක ඇත්තටම ජයශ්‍රී විජයශ්‍රී මා බෝධිරාජාණන් වහන්සේට දින 7කට තමයි බාල වෙන්නේ. ජයශ්‍රී සිරිමහා බෝධිශාඛාව වැඩමවලා දින 7කින් තමයි කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේ පැන නගින්නේ. එවන් වූ උත්තම බෝධියක් තමයි අර යකඩ වැටකින් හිර කරලා හරියට හිරේ දාලා වගේ තියලා තියෙන්නේ. ඉතින් මේ ගැන දේවතාවුන් වහන්සේලා හරියට දුක් වෙනවා මේ බෝධිරාජාණන් වහන්සේ මෙසේ හිර කරලා තියෙන එක ගැන. මේක බලධාරීන් විසින් බලපවත්වාගෙන මේ බෝධිරාජාණන් වහන්සේ නිදහස් කොට නිදහස් වේවා කියන පැතුම මගේත් ඔබේත් ඒ වගේම මේ බුද්ධ මල මණ්ඩලය රකින්නා වූ වල්ලි අම්මා කන්දේ දේහාමුදුරුවන් වහන්සේ හා කඩවර දේවතා සමූහයේත් එකම ප්‍රාර්ථනාවෙන් බලාගෙන සිටිනවා. මේ පුණ්‍ය භූමියේ මේ ප්‍රාතිහාර්ය සිදු වෙනකන් ඊටාම ඉක්මනට. ඉතින් ඊට පස්සේ මගේ දරුවෝ යන්න ඕනේ ඇත්තටම ශිව පාර්වතී අම්මා උමයංගනා දේවියත් ඊශ්වර දෙවිඳුන් වහන්සේත් වැඩ සිටිනා වූ පාලම ළඟ තිබෙනා වූ පළමු කෝවිලට. එතනින් ගිහිලා වැඳලා එතනින් එහාට සියඹල රුක මුල තියෙනවා. ඒ බෝධීන් වහන්සේ වෙත බෝධි පූජාවක් පවත්වලා වල්ලි අම්මා මෑණියන් වහන්සේගෙන් තමයි පළමු අඬහැරය නැත්තම් පළමු අවසරය ඔගොල්ලෝ ගන්න ඕන. වල්ලි අම්මා මෑණියන් වහන්සේගේ අවසර නැතුව ඔබට කන්දේ දේහාමුදුරුවෝ හෙවත් කන්ද කුමාර දේහාමුදුරුවෝ වරන් දෙන්නේ නැහැ. ඒක එයාලගේ පවුලේ සිරිතක්. සාමාන්‍යයෙන් භාර්යාව කියන දේ තමයි ස්වාමි පුරුෂයා කළේ. අද ඒක වෙනස් වෙලානේ. අද ස්වාමි පුරුෂයා කියන දේනේ භාර්යාවන් කරන්න ඕනේ. නමුත් ගෙදර මහා ලක්ෂ්මිය, නිවසේ මහා ලක්ෂ්මිය, මහා පත්තිනිය, ඇය තමයි දුරදක්නා නුවණැත්තිය. ගෙදර තියෙන සියලුම දේ සකසුරුවම් කරන්නේ. එයාගෙන් අහලා තමයි යමක් දෙනවා නම් දුන්නේ. ඉතින් මම මේක දකින්නේ නැහැ. මම දකින්නේ නැහැ ඕගොල්ලෝ කිසිම කෙනෙක් මේ වල්ලි අම්මා දේවාලේ වදිනවා. ඉතින් මේ වල්ලි අම්මා මෑණියන් වහන්සේට තවත් නමක් කියනවා. ඒ තමයි ශ්‍රියා කාන්තාව කියලා. ශ්‍රියා වල්ලි කාන්තාය නමහා.
ශ්‍රියා දේවියේ නමහ ශ්‍රියා වල්ලියේ නමහ. ඇයි මේ ඇයට කියන්නේ? ඇය තමයි මේ ලංකා ධරණිතලයේ ලක්ෂ්මිය. සියලු සෞභාග්‍ය සම්පත් දෙන්නිය. කන්දේ ස්වාමින් වහන්සේ තොතනට වැඩියට පස්සේ උන්වහන්සේට එතුමියගේ සියලුම ඒ වැඩි හත්පත්තුවේ සියලුම දේවල් පවරලා උන්වහන්සේ පැත්තකට වෙලා බලාගෙන හිටියා. කන්දේ දේහාම්දුරුව උතන රජ කරවලා රට කරවලා රට සෞභාග්‍යමත් කරනකොට මේ හැම දෙයකටම උන්වහන්සේගේ ඉඩකඩම් දායාද කළා. උතන ඔය සියමලා ගහ තියෙන තැන තමයි උන්වහන්සේගේ මහා උළු ගෙදර නැත්තම් මුල්ම ගෙදර මහා ගෙදර පිහිටියේ. ඉතින් මේ මහා ගෙදර අදටත් ඔය වල්ලි අම්මා මෑණියන් වහන්සේගේ දේවස්ථානයේ පවත්වාගෙන යන භූමිය. ඉතින් එතන මහා බල සම්පන්නයි. කන්දේ දේහාම්දුරුවෝ එතන එහා පැත්තේ ඊශ්වර කියන කුටියේ වැඩ වුණා. දැන් ඒක මුස්ලිම් බැතිමුතුන් විසින් ආරක්ෂා කරනු ලබනවා. එතනටත් ගිහිල්ලා ඇත්තටම අපි ඉස්සලම වඳින්න ඕනේ. ඊට පස්සේ තමයි රන් කොත් මාලිගාවට ගිහිල්ලා කන්දේ දේහාම්දුරුවන්ට කියන්න තියෙන කියමනක් කියලා ගන්න තියෙන වරමක් අරගෙන ඉන්න ඕනේ. නමුත් මේ වරම් මාලාව නිකුත් කරන්න බල පුළුවන්කාරකම කන්දේ දේහාම්දුරුවන් වහන්සේ විසින් දීලා තියෙන්නේ සෙනෙවිරත්න මුල් කඩවර දේහාම්දුරුවන් වහන්සේට. ඉතින් එවන් වූ උතුම් අෂ්ටඵල බෝධියක් වටේ ඔය වැලිමලුවේ ඉස්සර අපේ මුතුන් මිත්තෝ වල්ලි අම්මා මෑණියන් වහන්සේ, නිකුම්බිලා අම්මා මෑණියන් වහන්සේ, කුවේණී අම්මා, මහා කවිලාශපාලි අම්මා, මහලොකුවන් මෑණියෝ, කිරි අම්මාවරු, එතකොට සෙනවිරත්න මුල් කඩවර දේවතා අපොච්චිලා ඇතුළු කම්බිලි, කඩවර, ගම්භාර මේ කියන සියලුම අපේ හෙළයේ මුතුන් මිත්තන්. එතකොට රාවණ, රාම, ලක්ෂ්මණ, සීතා සියලුම ඍෂිවරුන් වහන්සේලා මාර්ගඵල ලැබුවේ ඔන්න ඔය වැලිමලුවේ. ඔය වැලිමලුව එසේ මෙසේ වැලිමලුවක් නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තියෙන වැලිමලුවක්. ඔය වල්ලි අම්මා මෑණියෝ, තේවාණී අම්මා මෑණියන් වහන්සේ කියන්නේ කන්දේ දේහාම්දුරුවන්ගේ අම්මා, බිරිඳ නෙමෙයි. බිරිඳව එක තැනකත් එක පසකත් අම්මාව එක පසකත් තියාගෙන අම්මයි බිරිඳයි මේ ලක්ෂ්මීවරු දෙන්නාට මම ගෞරව කරනවා කියන ආකාරයට තමයි ඔයගොල්ලන්ට ඔක පිළිඹිමු කරලා තියෙන්නේ. එයාරින්න කන්දේ දේහාම්දුරුවන්ට බිරිඳවරු දෙන්නෙක් හිටියේ නෑ. උන්වහන්සේලා හොඳ බැතිමුතුන්, පන්සිල් ආරක්ෂා කරපු මාර්ගඵලලාභී උත්තමයන්න් වහන්සේලා. ඒ නිසා ලක්ෂණ පෞල් ජීවිත ගත කරගෙන ගියා. එකම ස්වාමීෙකුට එකම බිරිඳකට උන්වහන්සේලා තමන්ගේ ජීවිතේ පූජා කළා. අම්මාට යම් කිසි කෙනෙක් පුතෙක් සලකනවාද ඒ පුතා අනිවාර්යෙන් ඒ අම්මට සලකන විදිහටම බිරිඳට සලකනවා. ඒක තමයි මේ පැරණි මුතුන් මිත්තන්ගේ අපේ වන්නිලා ඇත්තන්ගේ කැලෑ බණ්ඩාර දේහාම්දුරුවන්ගේ ඉඳලා එන පරම්පරාවේ තියෙන කියමන. අම්මාට කොහොමද පුතෙක් සලකන්නේ? ඒ ආකාරයටම මේ පුතා තම බිරිඳට සලකනවලු. අම්මට කවුරු හරි කෙනෙක් අඩුවෙන් සලකනවා නම්, පරුෂ බස් කියනවා නම්, අම්මට ගහනවා නම්, බයිනවා නම්, සොරා කනවා නම්, ගරහනවා නම් ඇත්තටම යා බිරිඳට කරන්නේ ඒ ටිකම තමයි. ඒ හින්දා ඒ වගේ ස්වාමි පුරුෂයෝ ඉන්න බිරිඳවරු මේ වෙලාවේ ටිකක් පරිස්සම් වෙන්න. තමන්ගේ ස්වාමියා අම්මාට සලකන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් බලන්න. අම්මා නැති වෙලා ඉන්න අය ඉන්නවනම්, අම්මෙක් නැති ස්වාමි පුරුෂයෝ ඉන්නවනම් ඒක මේකට අදාළ වෙන්නේ. ඉතින් ඔය වැලිමලුව සියලුම මාර්ගඵලලාභී අපේ මුත්තම්මලා, මුත්තප්පලා භාවනා කරලා මාර්ගඵලලාභී සිටි තැන. ඒ වගේම ඒ කාලේ මහා කාශ්‍යප අනුබුදු හිමියන්, උන්වහන්සේට රහතන් වහන්සේ කියන මම කැමති නෑ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය සහිතව උන්වහන්සේගේ සිවුර පෙරවන්ට භාග්‍ය ලැබපු එකම කාලයේ බුද්ධත්වයට පත්වෙච්ච අනුබුදු හිමියන් වහන්සේ තමයි ගුරු හිමියන් හැටියට ওই වල්ලි අම්මලා කන්දේ කුමාර දේවතාවුන් වහන්සේලා ඇදහිුවේ. ඒ වගේම සමීප සම්බන්ධතාවයක් තිබ්බා. ඒ කාශ්‍යප අනුබුදු හිමියන්ගේ, මහා කාශ්‍යප අනුබුදු හිමියන්ගේ නිතර ධර්මදේශනා හා මඟ පෙන්වීම යටතේ තමයි උතන වැඩ සිද්ධ වුණේ. ඉතින් අමතක කරන්න එපා උන්වහන්සේට, අනුබුදු කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රථම පූජාව උතන තියන්න අමතක කරන්න එපා වරන් ගන්නකොට. ඉතින් ඇත්තටම ඔයාලා උඩ පැන පැන නටන්න ඕනේ ඔය මහා ශුද්ධ භූමියේ වැලිමලුවේ නෙමෙයි, කඩවර දේවතාවුන් වහන්සේගේ ඒ කුටිය ඉස්සරහා හෝ කාලී අම්මා ඉස්සරහා හෝ ඒ ටික කරාට කමක් නැහැ. ඔය ශුද්ධ භූමිය, ඔය කිහිරි වෙහෙර
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීමයි හැදුවේ උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ඊළගෙන කන්දේදී හාමුදුරුවෝ වහන්සේ විසින් උන්වහන්සේට ඇස් දෙකට පේන්නමයි හැදුවේ. ඔතනින් එහාට ඔතනින් වැඩම කළා 500ක් මහරහතන් වහන්සේලා උතන සමවත් සුවයෙන් වැඩ ඉඳලා නිරෝධඵල සමාපත්තියට සමවැදුනා. ඊට පස්සේ ගිහිල්ලා එතනින් එහාට ගියපු තවත් වෙහෙරක් තියෙනවා මට මේ වෙලාවේ මතකයට එන්නේ මතකයට ආව ගමන් මම ඒක ඔයගොල්ලන්ට කියන්නම්. මේ නිරෝධඵල සමාපත්තියට සමවැදුනේ එතන. ඉතින් එතනත් මහා ප්‍රාතිහාර්යයි එතනත් මහා බල සම්පන්නයි දීඝවාපී සෑය ඕන්න මතක් වුණා. දීඝවාපී සෑ රදානන් වහන්සේ පිහිටි භූමියේ තමයි නිරෝධඵල සමාපත්තියට සමවැදුනේ. ඔබ දන්නවා නිරෝධඵල සමාපත්තිය කියලා කියන්නේ ඊට උත්තම සමාපත්තියක් බුදුන් වහන්සේ හරහතන් වහන්සේලාට විතරක් යන්න පුළුවන්. පසේ බුදුන් වහන්සේලාට විතරක් යන්න පුළුවන්. ඒ දීඝවාපී සෑය ඊළඟට අති උත්තම. ඉතින් මම වරම් හිමි ලාභීන්ට කියන්නේ ඇත්තටම දේව වරම් හිමි නම් ඔගොල්ලන්ට වරමක් තියෙනවාද කියන එකවත් පිටතට ප්‍රකාශ වෙන්නේ නැති තරමට ඔගොල්ලෝ නිර්හංකාර වෙන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ. රතු පිරුවට අඳින්නේ කඩවර කාලි වරම් තියෙන දරුවන්. නැත්නම් ඇත්තටම ආදී මුතුන් මිතන් අපි සුදු පිරුවට තමයි යන්නේ දේවකාරියේදී. ඉතින් බොහොම නිර්මාංශී බොහොම ලස්සන ජීවිතයක් ගත කළා. ඉතින් වල්ලි අම්මා මෑණියන් වහන්සේට පවත්ත මාංශ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වනයේ කැලේ සතෙක් මැරිලා හිටියොත් ගෙනල්ලා ඒක මීපැණි වලට බහලා පූජා කළොත් මේ මාංශ කොහෙන්ද අරගෙන ආවේ කියලා ඒ ඇත්තිය වැළඳුවා හැර බුදුන් වහන්සේගේ දේශනාවලට අනුව අනුබුදු මහා කාශ්‍යප රහතන් වහන්සේට දේශනාවලට අනුව පවත්ත මාංශ හැටියට උන්වහන්සේලා ඒ කාලේ ගන්න ඇති. දැන් කාලේ පවත්ත මාංශ හොයාගන්න බැරි හින්දා නිර්මාංශී වෙන එක තමයි හොඳම. ඉතින් මේ කාලේ සුද්ධ පවිත්‍රව ඒ වගේ ගිහිල්ලා ඔබගේ වරම් මාලාව නිකන් විකාරයක් වෙන්නේ නැතුව දේවතාවුන් වහන්සේලාටත් විකාරයක් වෙන්නේ නැතුව හරිම සුද්ධ පවිත්‍රව ගන්න කියලා මම ආරාධනා කරනවා. 30 වෙනිදාට පෙර ගිහිල්ලා අනිවාර්යෙන් 27 වෙනිදා ගිනි පාගන උත්සවයේ 27 වෙනිදාට හැමෝම කතරගම භූමියට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ලංකා භූමියේ වරම්ලාභී යම්තා කොටසක් ඉන්නවා නම් 27 වෙනිදා ගිනි පෑගීමේ මංගල්‍යයටත් එතන ඉඳලා ලිය කැපීමේ මංගල්‍ය වෙනකන් ඔබට මේ භූමියේ ඉන්න පුළුවන් නම් ඒ දින 3-4 ඔබට ලොකු ශක්තියක් ගන්න පුළුවන්. මේ වගේම මම කියන්න කැමති කතරගම පුණ්‍ය භූමියේ මේ පෙරහැර පටන් ගන්නකොටම ලංකාව පුරාම දේවස්ථානවල කෝවිල් වලට වැඩ පවරලා තියෙන දේවාත්ම අනුආත්ම പ്രേත භූත කියන සියලුම ආත්ම කතරගම භූමියට එකතු වෙනවා. ඒ හින්දා අනිත් දේවාල මේ කාලේදී හිස් වීමකට ලක් වෙලා තියෙනවා. චූටි සේවිකයෙක් හෝ සේවිකාවක් ඇති වැඩ බලන්නේ. ඒ හින්දා මේ කාලය තුල ඔයගලන්ට ඔය එක එක දේවාල වලට ගිහිලා ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. සියලුම දේවාත්ම මේ වෙලාවේ කතරගම පුණ්‍ය භූමියේ වැඩබාරව මුරබාරව රාජකාරී බාරව අනුයුක්ත කරලා තියෙනවා. ඒ නිසා යමක් ගන්න තියෙනවා නම් මේ තමයි හොඳම කාලය. දන් දෙන්න තියෙනවා නම් කතරගම දේහාඳුරුව වෙනුවෙන් වල්ලි අම්මා වෙනුවෙන් දන් දෙන්න තියෙනවා නම් මේ තමයි හොඳම කාලය. හොඳට මතක තියාගන්න වල්ලි අම්මා මෑණියන් වහන්සේගේ අනවසරයක් නැතුව ඔයගලන්ට වරම කන්දේ දේහාඳුරුව හරහා හෝ කඩවර දේහාඳුරුව හරහා හෝ සක්‍රිය වෙන්නේ නැහැ. වල්ලි අම්මා හා කියන්න ඕනේ හොඳයි කියන්න ඕනේ ඔබට විශේෂයෙන්ම ඔසු වරම් ලාභීන්ට නාග වරම් ලාභීන්ට බහිරව වරම් ලාභීන්ට ලෙඩ සුව කරන්නා වූ මේ විශේෂිත වරම් ලාභීන්ට ඒ වගේම භාවනා යෝගීන්ට වල්ලි ශ්‍රියාකාන්තා මෑණියන්ගේ හෙවත් අපගේ ආදි මිත්තණියගේ පරම්පරාවේ අනසක ක්‍රියාව අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් තවත් මේ වගේ දේශනාවකින් අපි තවත් දේවල් ඉගෙන ගනිමු. කඩවර සෙනවිරත්න මුල් කඩවර දේහාඳුරුව වහන්සේ ගැන ඉගෙන ගනිමු. මේ කතාව මෙතෙන්ට ඇති. ඔබ හැම කෙනෙක්ටම ශ්‍රියා වල්ලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිට ආධාරය ලැබේවා. ස්වස්ති සිද්ධම්.